ඔබ සැමට සුබ දවසක්. අද මං හිතුවා බලය කියන සාධක ගැන පොඩි සටහනක් තියන්න. ඇත්තටම බය කියන එක තියෙන්නේ මේ බලය ඇතුළෙමයි. බලය හේතු කොටගෙන තමයි බය ඇති වෙන්නේ. ඒක හරි ඔබතෝ කෝටිකයක්නේ. ඔබ කොලයක් අරන් ලියන්න බලය කියන අකුරු තුන ඊට පස්සේ මැද අකුර ඉරේස් කරලා බලන්න. බලය ඇතුලේ තියෙන බය ඔබට ලිටරලි හම්බ වෙනවා. මෙන්න මේ නිසා මේ බලය කියන එක රැක ගන්න මිනිස්සු නොකරන දෙයක් නෑනේ. ලෝක ඉතිහාසය ගත්තත් එහෙමම තමයි. මිනිස්සු තම බලය තහවුරු කරගන්න සහ පවත්වාගෙන යන මනුෂ්‍ය වර්ගයාටම එරෙහිව මොන තරම් දේවල් කරලා තියෙනවද? අද සමාජය ඇතුළේ ගෝත්‍රික ඉතිහාසයේ හිමිකම් කියන සංකල්ප පුරුදු සංස්කෘතිකව පවතිනවා. ඕනම ගෝත්‍රික සංස්කෘතික වැඩවසම් රාජ්‍යයක් ඉබේටම කඩවසම් වෙන්නේ බෑනේ. එහෙම ෂෝට් කටුත් නෑ. ඒක ඉතින් සමාජයක් හැටියට සියලු ජනතාවම එකතු වෙලා උපයා ගන්න, ගොඩනගා ගන්න ඕන එකක්. රණ්ඩු කැරලි කෝලාහල හැරුණාම යුද්ධ වගේ ඒවා පටන් ගත්තේ යකඩ සොයා ගැනීමෙන් පස්සේ තමයි. ඉතින් නැතුව ගල්ලාය දූලින් යුද්ධ කළේ නෑනේ. ඒ අනුව අපිට හම්බ වෙන ඉතිහාසයේ කිස්සුපුර 400 දී කොන්ස්ටන්ට් ආධිපත්‍ය අධිරාජ්‍යවරයාගේ මව විසින් තමන්ගේ බල ආධිපත්‍ය පැවැත්වීම සඳහා තමුන් අල්ලා ගන්නා වූ රටවල මිනිසුන්ව තමන් විශ්වාස කරන දෙවියන් තුළට ගෙන ඒමත් ඊට විරුද්ධ යන අයව සමූල ඝාතනය කරපු ආකාරය අපිට දැකන්න පුළුවන්. මේක විශ්වාස කරන මේක අපිට විශේෂ කාරණාවක්. ඒ වෙද්දි ගිනි අවි බෝම්බ තිබ්බේ නෑනේ. තිබ්බේ කඩු කිනිසෙ තෝමර පලි හෙලි වගේ ඒවනේ. ඉතින් ඉතිහාසයේ සඳහන් වෙනවා මේ ආයුධ ගෙන්වාගෙන තියෙන්නේ ඉන්දියාවට පහලින් තිබිච්ච පුංචි දූපතකින් කියලා. මේක ඇත්ත නැත්ත දිනවකවානුවක හොයලා බලද්දි තමයි දැනගත්තේ. ක්‍රිස්තුපූර්ව 400 වෙද්දී ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය කරේ මහා පරාක්‍රම රාහු රජතුමා. මේ ආයුධ නැව් පිටින් ගෙන්වාගෙන තියෙනවා මේගොල්ලෝ. මේ ආයුධ වලට තත්ත්වය කියනවා නම් ඒ ආයුධ නොවැදී ළඟින් ගියත් ඒ කියන්නේ හුලඟ වැදුනත් මිනිසුන් මැරී වැටුණා කියලා. ඉතින් ඒ කියන්නේ මේවට විෂපවා ඇති බවයිනේ. මේ දේශපාලනය කියන්නේම බලය තමයිනේ. කොහොමත් ඉතින් දෙවියන් වහන්සේ විසින් ආදම්ව විතරක් මැව්වා නම් දේශපාලනයක් නැහැ. දෙන්නෙකෝ ඊට වැඩි ගාණක් වෙච්ච ගමන් බලය පිළිබඳ ප්‍රශ්න එනවා. ඉතින් කොහොම වුණත් අපි දන්නවනේ ගෝත්‍රික යුගවල ඉඳන්ම නොදන්නා දෙවියෙක් හැටියට විශ්වාස කළානේ. එදා ඒ ප්‍රාග් ඉතිහාසයේ ඉඳලා මේ අද වකවා මේ වෙනකුණුත් සමාජ විකාශනය ඇතුලේ සමාජයේ බහුතර දෙනාගේ කැමැත්ත වෙන්නෙම ප්‍රත්‍යක්ෂ අවබෝධයට වඩා හරියට නොදන්නා දේ තුල විශ්වාසයෙන් අතරමං වෙන්න තියෙන කැමැත්තනේ ඇත්තටම. ඉතින් මේ ආකාරයේ මිනිස් මනසේ ගොඩනැගෙන පැන්ටසි බවට පත් වෙලා තමයි තියෙන්නේ මේවා. නොදන්නා ස්වර්ගය, නොදන්නා නිර්වාණය වගේ දේවල් ගැන අර්ථ සම්පාදනය කරන්න අපි කොහොමත් මැලි වෙන්නේ නැහැ. පසුබට වෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවනේ ෆැන්ටසි මොකටද සම්බන්ධ වෙන්නේ? තමන්ගේ ආශාවටයි. ආශාව සම්බන්ධයයි තමන්ගේ සතුට. ආශාව සම්බන්ධයයි තමන්ගේ සතුටට. හැබැයි හම්බෙන්නෙම නැත්තේ අපිට මොකද? සතුට. හොයන්නෙත් අපි සතුටමයි. ලෝකයේ විද්‍යාව විසින් මිනිස් ජීවිතයේ අර්ථය තීන්දුව කරන වකවානුවක අපි අපේ ආතති වලින් බේරෙන්න අනිමිස ලෝචන විරහිත භාවයෙන් ෆැන්ටසි ලෝකවල ජීවත් වෙනවා අතරමං වෙලා. මිනිහෙකුට තමන්ගේ වටිනාකම ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න පුළුවන් මහ පොළොවක් හැදිලා නැති ඕනම සමාජ සන්දර්භයක මේවා වැඩියෙන් සිද්ධ වෙන්න පුළුවන්. කොහොමත් අපි හැමදාම රක්ෂණයක් නැති තැන්වල තමයි අපේ ජීවිතය වැඩියෙන් හප්පගෙන තියෙන්නේ. අද වෙද්දි මිනිහෙක්ව වහලෙක් කරන්න පුළුවන් ලේසිම විදිය තමයි දේශපාලනය සහ ආගම කියන්නේ. ඒ නිසාම අපේ රටේ දේශපාලනය හා ආගම තුල සමාජ ආර්ථික පරිහානිය එකතු වෙලා භුක්ති විඳින්න පුළුවන් වෙලා තියෙනවා අපි ඔක්කොටම මේ වෙනකොට. ඉතින් මේ දේශපාලනය තුලත් ආගම වැඩ කරනවා. ආගම තුලත් දේශපාලනය වැඩ කරනවා. එකම කාසිය දෙපැත්ත වගේ. ඒ වගේම මේ දෙකේම ප්‍රතිලාභ විදියට විකෘණ දේවලුත් තියෙනවනේ. ඒ ආයතන තමයි පන්සල් ආගමේ නම් පන්සල් පල්ලි. එන්න අපි පින් කරන්න, බෝධි පූජා තියන්න, විභාග පාස් කරගන්න, රස්සාවක් හොයාගන්න, මරණින් පස්සේ අපාය නොයන්න මේ විදියට. එතකොට මේ වෙනත් ආගම් වල නම් පල්ලි
පල්ලිවල නම් යාඥා කරන්න ස්වර්ගයට හිමි කරගන්න ලෙඩ දුක් වලින් මිදෙන්න ඔන්න වගේ දේවල්. ඒතකොට දේශපාලනයේදී නම් මේ ආයතන තමයි පක්ෂ. ඉතින් මේකේ බඩු නම් මේ අපි ඔක්කොටම හොඳට මතකයි මේ ඇයි මතක නැද්ද මේ සෞභාග්‍ය වික්කා කාලයක් ඊට පස්සේ ආසියාවේ ආශ්චර්ය වික්කා තව කාලයක් මිනිසුන්ගේ මේ සියල්ල තුල තියෙන්නේ කොහොම හරි Tamanව අනිකාව කොන්ට්‍රෝල් කරවීම තමයි. මේක සැබවින්ම දේශපාලනිකයි. යථාර්ථයේ කේන්ද්‍රය අපෙන් ගියාන් පස්සේ අපිව කරකවන්න කොහොමත් ලේසි. දැනුම අයිති වෙන්නේ රියල් එකටනේ. හැබැයි විශ්වාසය අයිති වෙන්නේ මොකටද? විශ්වාසය අයිති වෙන්නේ ෆැන්ටසියට. ඉතින් ඔබගේ දේශපාලන බුද්ධිය භක්තියෙන් තොර සවිඥානික භාවිතය ද්විඝටනාත්මක භෞතිකයන් තුළ සමාජගත කරගන්න. ඒ වගේම ඔබගේ භක්තිය අන්ධ භක්තියෙන් තොරව අනුභූතික භාවිතාවෙන් හෙජමනික තත්වයන් නිර්මාණය නොකර හෙජමනික තත්වයන් හෝ හරිමේ ඓතිහාසිකව Taman පොසිලයක් නොවි සමාජය තුළ සිටීම මේ අනුව වැදගත් වෙනවා. ඔබ සැමට සුබ දවසක්.